පොල් ටොෆි කන්න ආසාව ආවට ගෙදර කලරින් තිබුණ නැහැ. ඉතින් ඒ වෙනුවට මම නිවිති වැලේ නිවිති කොළ දෙකක් කඩලා පාට ගන්න තමයි බැලුවේ. ඉතින් ස්වභාවික දෙයක්නේ. වසවිස නැහැනේ. ඉතින් මෙතන පොල් ගෙඩියයි සීනි ග්‍රෑම් 400යි වතුර කෝප්ප එකමාරයි. වතුරයි සීනි බුබුලු දාගෙන එනකොට ඒකට පොල් ටික දාලා ඒකට දැම්ම වැනිලා පිටිකිරි මේසෙ හැඳි 3ක් බටර් දාලා ලුණු චුට්ටකුත් දාගත්තා. ඊට පස්සේ මේ තියෙන නිවිති යුෂ. මේක මම පෙරලා ගත්තේ නිවිති කොළ ටික බ්ලෙන්ඩ් කරලා පොඩි රෙදි කෑල්ලකට දාලා පෙරලා තමයි ගත්තේ. හොඳට පදමට හැඳි ගාගෙන එනකොට කජු කෑලි ටිකකුත් දාලා මේක මැදින් ඉරක් ඇඳපුවම හා වෙන්නේ නැත්තම් පදම හරිලු. දැන් බටර් ගාපු තැටියකට මේක දාලා තුනි කරලා කෑලි කපා ගත්තා. හරිම ලස්සන පාටක් තියෙන. මෙතන එච්චර පාට පේන්නේ නැහැ ළමයි. මේ බලන්න පාට මේක තමයි හරිම පාට. ඉතින් මම පොඩක් වෙනස් විදියකට හැදුවා. මොකද මම මේ පාර බිබික්කන් දාපු නැති හින්දා කජු ටිකක් ඉතුරු වෙලා තිබිච්ච හින්දා. වෙනසකටත් එක්ක දාලා බලන්නකෝ. මේක හරිම රසයි. මේක තනුවගේ විතරමයි මේ රෙසිපි එක.